හලෝ යාළුවනේ ඔන්න ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් යාළුවනේ ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ මේ වෙද්දි මගේ අලුත් ඉඟුරු වගාවේ තත්ත්වේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් හිටෝපුවා ගොඩක උඩට ගස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ මේ පැත්තේ තියෙනවා මං ඉඟුරු මේ ටිකේන අලුතෙන් තමයි හිටෙව්වේ බඳුන් තියලා. ඉතින් අතරේ පොඩි කොච්චි ගහකුත් තියෙනවා. මේ ඔක්කොම වගාවන් මම බඳුන් ගතව කරන්නේ මේ හරිය ටිකක් පස් හොඳින් ජලය රැඳෙන ගතියක් නැහැ, ටිකක් පුරෝප පසක් තියෙන. ඉතින් ඔයාලත් මේ ගස් යට එහෙම වගාවක් කරනවා නම් මෙන්න මේ වගේ අඹ ඒ වගේ හානි වෙන්න පුළුවන් අතු වැහැල්ලා ගෙඩි වැහැල්ලා ඒ පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙලා අනිවාර්යයෙන්ම ගස් වලට හානි සිදු වුණත් ඉක්මනින් ඒව හක් කරලා වගා භූමිය පිරිසිදුව තියාගන්න. මොකද එහෙම නැති වුණොත් රෝග එන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මෙතන ගොඩක් බඳුන් පුරවලා තියෙනවා. මේවා තාම මේ වගා භූමිය හරියට සුද්ධ කරලා හදාගන්න බැරි වුණ හින්දා මේ විදිහට බඳුන් ටික ටෙස්ටි කරලා තියෙනවා ගොඩක් බඳුන්. ඉතින් මේ වෙද හිටවන්න තියෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකත් පෙන්නුවා මම වෙනම ඒ බීජ මේ වෙද්දි වෙනම පාත්තියක් හදලා ඉවරලා ඒකේ පැල කරගන්න ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් නැහැ මෙතන මේ ටික හිටව ගන්න පරක් වුණා කියලා. මොකද පොඩිවට මම ඒ ටික පැල කරලා තියෙන හින්දා. ඉතින් මේ තියෙන්නේ යාළුවනේ චීන ඉඟුරු කියන ප්‍රභේදය. ඉතින් වලට බලා ගන්න පුළුවන් ග්‍රෑම් 35ක 50ක 60ක ඔය වගේ කෑලි තමයි හිටවලා තියෙන්නේ. හොඳ පුෂ්ටිමත්ව හොඳට පඳුර වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මම මෙතන අද ඔයාලට පෙන්වන්න පුළුවන් ප්‍රභේද තුනම මේහා පැත්තෙන් තියෙන රැංගුන් කියන එක. එතකොට මෙන්න මෙතන මේ ටික කැලේ. මොකද මේ පඳුන් ටික තාම පස් ටික හක්කලා අස් කරලා නැහැ. මේ තියෙන්නේ පැල උඩට ඇවිල්ලා මේ තියෙන යාළුවනේ දේශීය එක. ඉතින් වෙනසකටත් එක්ක මම මේ ප්‍රභේද තුනම මෙතන වගා කරනවා. අපිට අලුතෙන් එතකොට බලා ගන්න පුළුවන් මේ ප්‍රභේද අතර මොන වගේ වෙනසක් තියෙනවද කියලා. ඉතින් අපි ඉදිරියේදී බලමු මේ ප්‍රභේද අතර මොන වගේ වෙනසක් තියෙනවද කියලා. ඉතින් ඔයාලත් පොඩිවට හරි වගාවක් කරන්න යාළුවනේ. ඔයාලා හැමෝටම සුබ දවසක්.